ඔබලිත් එක්කන්නේ රතුවිර දේශපාලන සාකච්ඡා සභාවත් සමගින් අපි අද දවසේ සාකච්ඡා කරන්නේ ජාත්‍යන්තර බලපෑම් සහ රටේ දේශපාලන ස්ථාවරය කියන කාරණේ සම්බන්ධයෙන්. ජාත්‍යන්තර බලපෑම් එක්ක රටේ දේශපාලන ස්ථාවරය අද වෙනකොට තියෙන්නේ කොතනද? දේශපාලන ස්ථාවරය කොමන මට්ටමකින්ද තියෙන්නේ? මේ රටේ දේශපාලනික වශයෙන් අද ඉන්නේ ශක්තිමත් තැනකද නැත්නම් අපි දුර්වලද? අපි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන කාරණේ සාකච්ඡා කරන මොහොතේ බුද්ධික වතන මැතිතුමාට ලැබෙන මිනිත්තු 10ක කාල සීමාවෙදී එතුමා ප්‍රශ්න කිරීම සඳහා මහත්තුරු දෙන්නෙක් දුරකථනයේ ඉන්නවා. මංජුල මහත්මයා ආයිබෝන් ඔබතුමාට. බුද්ධික මන්ත්‍රීතුමනි අහන්න මංජුල මහත්මයා. මම අහන ප්‍රශ්නේ අර අයිසල් මම කතා කරන්නේ ජිනීවා වල තියෙන සම්බන්ධේ ජිනීවා වල තියෙන කාරණේ මේ ලංකා ආණ්ඩුවත් එක්ක තියෙන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා රනිල් වික්‍රමසිංහතුමා කියලා තියෙනවා මේක මේ විසඳන්න පුළුවන් සාකච්ඡා කර එනවා නම් කියලා. අර ඒ කාරණේ පැහැදිලි කරන්න පුළුවන් මන්ත්‍රීතුමා කොට හොඳයි ඒ කාරණේ පැහැදිලි මම නිෂ්පාදන කණ්ඩායමේ ඉල්ලනවා මොහොතක් පුළුවන් නම් මේ අපිට ශබ්දය වැඩි කරලා දෙන්න අපිට දුරකථන ඇමතුම ඇහෙන්නේ නැහැ. හොඳයි වසන්ත මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ගරු මන්ත්‍රීතුමා ජාත්‍යන්තරයෙන් අපිට එල්ලන චෝදනාවක් තමයි තාමත් අපේ රටේ උතුරේ අර්ධ මිලිටරි පාලනයක් තියෙනවා කියන එක. ඒ නිසා තමයි අමුදා විවත් කරගන්න කියන්නේ. අන්න ඒ චෝදනාව ඔබතුමා පිළිගන්නවද එහෙම නැත්නම් බැහැර කරනවද ඔබතුමායි අදහස් දැනගන්න කැමතියි. හොඳයි බොහොම ඔබතුමා මම හිතන ප්‍රශ්න ලියා ගන්න නැති. ඔව් හොඳයි. ඔබතුමාලා හැකි කාරණා දෙකට උත්තර දෙන්න. මට මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කාරණේ තමයි ජිනීවා වලදී තියෙන බලපෑමත් එක්ක ඒ තරම් ලොකු තත්වයකට එන්නේ නැති විදිහට ඒක පාලනය කරගත හැකි තත්වයක් තියෙනවා. ඒක මා තේරුම් ගත්තේ ඒ විතරයි අදහස. මට මේ මංජුලා මහත්මයා ඉස්සාවෙල්ලෙන් කතා කරපු කාරණේ පැහැදිලි නෑ. මට තේරුණු විදිහට ජිනීවා අපිට කොයි විදිහටද බලපාන නිසා ඒ අපිට පාලනය කරගත හැක්කේ කොහොමද කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි ජාත්‍යන්තර මේ උතුර තුල තාමත් අර්ධ මිලිටරි පාලනයක් තියෙනවායි කියන කාරණේ. මම හිතන්නේ මේ මුලින්ම පටන් ගනිමු අපි මංජුල මහත්මයාගේ කාරණේට පිළිතුරක් දීලා. විපක්ෂයේ එක් වෙන්නට කැමතිද එහෙම සම්මුතියකට එනවා නම් කියලා එතුමා ඒ කාරණේට එකතු කරලා. මම හිතන්නේ වැදගත්ම කාරණේ වෙන්නේ දැන් ජාත්‍යන්තර මේ මැදිහත්වයේ මම පුන මේ සාකච්ඡාව තුළ ගොඩනගන්නට හදපු තර්කයමයි මෙතෙන්ටත් අදාළ වෙන්නේ අඩු වැඩි වශයෙන්. මම මුලින් ඉඳලම කියන්නේ ජාත්‍යන්තරය අපිට අත දාන්න පුළුවන් වෙන්නේ අපි ජාත්‍යන්තරයට අත දාන්න පුළුවන් භූමිකාවක් රඟපානවා නම් තමයි. එහෙම නැත්නම් අපිට අත දාන්න පුළුවන් වෙන්නේ බලහත්කාරයෙන් අපේ සම්පත් කොල්ල කන්න හෝ අපේ ආර්ථික වශයෙන් මර්මස්ථානික වැදගත්කමක් ඇති ස්ථානයක ලෝක සිතීමේ ලංකාව ස්ථානගත වී තිබෙනවා. ඒ කාරණේ පැත්තකින් තියුවොත් මේ මුල්ම කාරණේ මම මේක මුලදිම පටන් ගත්ත නිමේෂයෙන්ම පළවෙනි විනාඩියත් කිව්වේ ඒකයි. ඉතින්ට යන්න ආණ්ඩුව කටයුතු කිරීමයි වෙච්ච වැරද්ද. ඉතින් එතෙන්දී විපක්ෂයේ විදියට අපේ පැහැදිලිවම විපක්ෂයේ විදියට අපිට උවමනා මේ රටේ තියෙන ප්‍රශ්න රට තුල විසඳා ගැනීම. අපිට අවශ්‍ය අපේ ගෙදර ප්‍රශ්නය අල්ලපු ගෙදරට ගිහිල්ලා සාකච්ඡා කරලා ලියා ගැනීම නෙවෙයි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ඉතිහාසෙම මේ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. දැන් 1987-90 වකවානුවේ වර්තමාන ජනාධිපතිතුමාම ජාත්‍යන්තරය හමුවට එදා මානව හිමිකම් කඩවීම පිළිබඳ කාරණා අරගෙන ගියා. ඡායාරූප විස්තර අරගෙන යන්න ගියාම ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තම සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ගත්ත ලිපියක් අරගෙන ගිහලා ඌට කතා කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම කියන්නේ දැන් එහෙම පුළුවන්කම ලැබුණේ එදා සිද්ධ වුණු මානව හිමිකම් කඩවීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් එදා එල්ල වුණු චෝදනා හමුයි. ඉතින් මම කියන්නේ එදත් අදත් පවතින ආණ්ඩුවක් රට තුලදී එවැනි ක්‍රියාමාර්ග වලට යන්නේ නැතිනම් මේ අර්බුද ඇති වෙන්නේ නැහැ. මම වැරද්දක් කළා නැත්තම් මට චෝදනා 100ක් එල්ල කරත් ඇයි මම බය වෙන්නේ? ඉතින් ඒක තමයි වැදගත් කරන්නේ. හැබැයි මම වැරද්දක් නොකර මට වට කළ ගහන්න පුළුවන්. ඒ වෙලාවට මම වැරද්දක් කළා නැත්තම් මගේ දෑත් මගේ දෙපේ ශක්තිමත්. ඒ වෙනුවෙන් අරගලේ කරන්න. රටක් හැටියට අපිට බලවතුන් පිරිසක් ඔය දෙවෙනි සිදුවීම නිර්මාණය වෙලා තියෙනවා නම් අපිට ඒ ශක්තිය තියෙනවද රටක් හැටියට? ඇයි අපිට ඒ ශක්තිය ඇති කරගන්න බැරි? අනිත් එක දැන් අරුන්දික ෆර්නැන්ඩු මන්ත්‍රීතුමා අර දෙවෙනි වටේදී සඳහන් කරපු කාරණේ. දැන් ඇමරිකාව යුරෝපය මේ කාරණේදී අපිට ගහන්න ඉන්නවා අය. ඒ අය ඉන්නේ හැමතිස්සෙම අපි දිහා හොරහෙන් බලාගෙන, වපරහෙන් බලාගෙන. ඒ නිසා මේ සියල්ලම අර ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ පාර්ශවකරු වෙච්ච ද්‍රෝහියෝය කියන
කොන්ක්‍රීට් ස්ථාවරේ එහාට යා යුතුයි කියන එකයි මගේ ස්ථාවරය. දැන් මම බාධා බුද්ධික මේ මම නෑ ඔබතුමාගේ වෙලාවේදී කියන්නේ මොකද මගේ ප්‍රතිපත්තිය මම කාටවත් බාධා කරන්නේ නෑ. මම පාර්ලිමේන්තුවෙත් එහෙමයි මෙතනත් එහෙමයි. නෑ බාධාවක් ඒකනේ මම කියන්නේ දැන් අපි අමතක අපි එහෙම සිටිය යුතු නෑ. අපි අමතක නොකළ යුතු කාරණයක් තියෙනවා. LTT සංවිධානය එක්තරා වකවානුවක තහනම් කිරීමේදී අපිටත් වඩා ඉදිරි ගාමී තැනක හිටියේ යුරෝපය ඇමරිකාව. ඒ කාරණේ අමතක කරන්න එපා. ඉතින් ඒ නිසා මම කියන්නේ මානව හිමිකම් පිළිබඳ කාරණා වේවා අනිත් කාරණාවලදී ජාත්‍යන්තරය අපිට ඇඟිල්ල දික් කරනකන් අපි අතපය බැඳගෙන සිටීමත් සමහර වෙලාවදී එක කාරණයක්. මොකද දැන් අපි හොඳ තැනකට ඔබතුමා මාතෘකාව ගෙන ගිහින් මේ පොදු ප්‍රශ්නයක් අහන්නේ. යුද්ධ කාලේ දසදහස් ගණක් නායකයෝ සාමාන්‍ය මිනිස්සු මැරිලා වැටෙනකොට කිරියරුන් නැති රටවල් වලට අද කිරියරිලා කියලා රජය චෝදනා කරනවා. තව විවිධ බල වේග කරණයක් කතා කරනවා. මේක ඔබතුමා සාධාරණීකරණය කරන්නේ කොහොමද? නෑ මම කියන්නේ බුද්ධික අපිට ලෝකේ මිනිස්සු කියන විදියට කන්න බොන්න අඳින්න බෑ. ඒ මිනිස්සු අපිට කන්න බොන්න දෙන්නෙත් නෑ. හැබැයි ඒ කාරණේ අර අපි කියන පුද්ගලයන්ට අදාළව හරි. හැබැයි රටක් කියලා හිතනකොට ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. මොකද දැන් මේ නූතන ගෝලීය ආර්ථික සහ සමාජ දේශපාලන යථාර්ථය තුළ තවදුරටත් ජාතික රාජ්‍ය කියන ඒවා ඒ සීමා තියෙනවා තමයි නිකන් අර වීසා ගහලා ඇතුල් වෙන එහෙම තිබුණට ඒ සියල්ල දිය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තවදුරටත් මේ නිකන් නාමික සීමා සහිත ජාතික රාජ්‍යයන් රට තුල රටක් වටා තිබ්බත් විනාඩි 4යි මම තුමනේ තව තියෙන්නේ. ඊට වඩා වෙනස් තියෙන තත්ත්වය. ඉතින් ඒක අපිට අමතක කරන්න බෑ. නිසා මම හිතන්නේ මංජුල මහත්මයා සඳහන් කරපු කාරණේ සම්බන්ධයෙන් සහ මේ මතුවෙච්ච කාරණා සම්බන්ධයෙන් මට ඒ කාරණේ තමයි කියන්නේ. ඊළඟට වසන්ත මහත්මයා ඔහු මොන ප්‍රදේශයෙන් කතා කරාද කියලා සඳහන් කරේ නැහැ. ඔහු සඳහන් කරේ අර්ධ මිලිටරි පාලනයක් උතුරේ තියෙනවා කියන කාරණේ. දැන් උතුරේ මට ලැබිලා තියෙන අලුත්ම වාර්තානුව ගත්තත් තාමත් බිම්බෝම්බ ඉවත් කිරීම 100% සම්පූර්ණ වෙලා නැහැ. ඒතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුත්තේදී හමුදාව සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සහයෝගය ලැබෙනවා. ඒක කාරණයක්. දෙවෙනි කාරණේ උතුරු පළාතේ තාමත් මුහුදු බඩපත්තු සහ පුදුකුඩිරිප්පු වගේ ප්‍රදේශවල තාමත් තියලා නැහැ පළාත් පාලන මැතිවරණ. ඒ වගේ මිලිටරි පාලනයක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? නෑ මේ මම එතන තමයි එන්න හදන්නේ. මේ අර්ධ මිලිටරි පාලනය කියන එක හරියට මේ නිර්වචනය එක එක්කෙනාගේ එක එක ස්වරූපෙනේ. දැන් මිලිටරි පාලනය කියලා කියපුවාම කෙලින්ම හමුදා නායකයෙක් පාලනය කරන හමුදාමය පාලනයක් කියන අර්ථය ගන්නෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මෙතෙන්දිත් රජයේ වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මුලින්ම දැන් අපි දැන් ත්‍රස්තවාදීන් පාලනය කරපු කොටසක් තිබුණා. ඒ කොටස හමුදා පාලනයට නතු කරගත්තා. ඊට පස්සේ ඒ ස්ථානවල පොලිස් ස්ථාන පිහිටවමින් පරිපාලන ශේෂ්‍ය ඇති කර යුතු තියෙනවා. ඊට පස්සේ ජනතා නියෝජිතයන්ගේ අතට ඒ පාලනය මාරු කළ යුතු තියෙනවා. ඒතර ඒ පාලනය මාරු කරන්නට නම් උතුරු පළාතේ පළාත් සභා ඡන්දය තැබීමත් ඒ වගේම පුදුකුඩු ඉරිප්පු සහ මුහුදු බඩපත්තු වගේ ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණ තියලා ඒ කටයුත්ත කළ යුතු තියෙනවා. රජය ඒ කටයුත්ත යම් හේතු දක්වමින් ප්‍රමාද කරමින් ඉන්නවා. දැන් ඒකත් මේ මිලිටරි පාලන කතා ඇති වෙන්නට හේතුවයි. ඉතින් මම පුරපුරා කිව්වේ අර අහ කියන සර්පයෝ මේ දාගන්නවා මේ පිටපොට ඇතුළට කියලා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. තව විනාඩි 2යි මන් තුමනේ. ඉතින් ඒ නිසා රජය මේ දැන් ඔන්න නැගින්න ඡන්දේ තිව්වනේ. නැගින්න ඡන්දේ සබරගමුවේ ඡන්දේ උතුරු මැද ඡන්දේ තිව්වා. එතකොට නැගිනිර ආපු ප්‍රතිඵලය අපි දැක්කා. දැන් උතුරේ ප්‍රතිඵලය නැගිනිර ප්‍රතිඵලයට වඩා රජයට යම් අවාසිදායක ප්‍රතිඵලයක් වෙයි කියන වෙලාවේදී පළාත් සභා තවදුරටත් රටට ඕනද නැද්ද කියලා සංවාදයක් ඇති කිරීම පැත්තකින් තියලා රජය තුලම ඉන්න සමහර අර දේශපාලන පක්ෂවල කීප දෙනෙක් ලවා ප්‍රකාශ කරනවා පළාත් සභාව හොසි කරන්න ඕන පළාත් දැන් කෝ අර පළාත් සභාව හොසි කරන්න ඕන කියලා කෑ ගහපු මහතුරු දැන් ඒ ගැන කතිකාව දැන් රජයේම සහයෝගී පක්ෂයක් දෙකක් කතා කරලා කියනවා පළාත් සභාව හොසි කරන්න ඕන කියලා. ඒ වගේම රජය ඇතුලේ ඉන්න පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරු ඇමතිවරු කියනවා නෑ පළාත් සභාව පවතින්න ඕන පළාත් සභාව ඕනේ කියලා.
දකුණේ මම දැක්කා එහෙම ප්‍රකාශ වෙනවා මධ්‍යම අන්තිම විනාඩිය. ඒ නිසා පන්තුනේ. මම කියන්නේ මේ කාරණාවලදී රජයේ ඒකමතිකත්වය ඉතා වැදගත්. දැන් මේ ජාත්‍යන්තරය හමුවට යන්න ගියාමත් මේ රජයේ ඒකමතිකත්වය වැදගත් නේ. දැන් මේ ප්‍රස්තුත කාරණෙන් පොඩ්ඩක් පිටට යන්න මට අවසර දෙන්න. රජයේම කැබිනට් මණ්ඩලයේ එක අමාත්‍යවරයෙක් සඳහන් කරනවා ආර්ථික ඝාතකයෝ ඉන්නවලු මේ ආණ්ඩුව ඇතුලේ. දැන් මේ ආර්ථික ඝාතකය කියලා කියන්නේ කවුද? මොකද්ද ඔහු දරන තනතුර? ඔහුගේ දරන තනතුරට අදාළව අමාත්‍යාංශ දෙකක් තියෙනවා. ඒ දෙකට ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. එතකොට ආර්ථික ඝාතකයා කන්ට්‍රෝල් කරන්නේ ඇමතිවරු දෙන්නට බැරිද? මේව නැති වෙන ප්‍රශ්න. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ රටක ඍජු දැක්මක් සහිත ගමන් මාර්ගයේදී වැදගත්ම දේ තමයි ඒකමතිකත්වය. ඒකමතිකත්වය. කැබිනට් මණ්ඩලය තුල සංවාද ඇති වෙන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුල සංවාද ඇති වෙන්න පුළුවන්. හැබැයි රට තුලදී රජයක විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒකමතිකත්වය වැදගත්. රටේ ආණ්ඩුවේ ඒකමතිකත්වය නැත්තම් ජාත්‍යන්තරයට නෙමෙයි මේ රට තුලම ඕනම කෙනෙකුට රජයට ඇඟිල්ල දික් කරන්න සහ බලපෑම් කරන්න පුළුවන්. ඉතින් එතෙන්ට මේ රට පත් කරමින් ඉන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. ආණ්ඩුව තුලින්. හොඳයි මන්තුමනි ඔබතුමා කියන කාරණේ පැහැදිලි අපි ඉදිරිපත් කරමු ඒ කාරණේ බොහොම ස්තුතියි ඔබතුමාට ජාත්‍යන්තර බලපෑම් සහ රටේ දේශපාලන ස්ථාවරය කියන කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ 0112539132 දුරකථන අංකයේ විවෘතයි සජීවීව ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අරුන්දික ප්‍රනන්දු මහත්මයාගේ අවස්ථාවේ මහතුරු දෙන්නෙක් රැඳිලා ඉන්න එතුමාගෙන් ප්‍රශ්න කරන්න හමීද් මහත්මයා අයබෝන්න ඔබතුමාට ඔව් බුද්ධික මහත්මයා හොඳයි අහන්න ඔබතුමාගේ ප්‍රශ්නේ ඔව් බුද්ධික මහත්මයා මම දැන් අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ LLRC වාර්තාව අපි තමයි ජෙනීවාවට ලබා දුන්නේ. නමුත් ඒකෙන් යෝජනා 200 ගණන් තියෙනවලු. දැනට යෝජනා 100 ගණනක් පමණයි අපි බාර ගන්නවා කියලා තමයි අපි පැහැදිලිව කියන්නේ. ඒ නිසා මේ LLRC වාර්තාව ගැන මම අමතකයෙන් අහන්න කැමතියි. මේ ගැන අපිට විස්තරයක් ලබා දෙන්න කියලා. හොඳයි හමීද් මහත්මයා බොහොම ස්තුතියි. ඔබතුමා හිතන්නේ සාරාංශයක් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. අපි අහමු එතුමාගෙන් කොහොමද ඒ කාරණේ ඉටු කළ හැකි කියලා. බණ්ඩාර මහත්මයා ආයිබෝන්න ඔබතුමාට. අහන්න ඔබතුමාගේ ප්‍රශ්නය. මන්ත්‍රීතුමා මම අහන්න දෙන සරල ප්‍රශ්නයක්. මේ දැන් UN එකෙන් ජාත්‍යන්තරයෙන් අපිට යම් කිසි කොන්දේසයක් තියෙනවා මේ දේවල් කරලා පෙන්වන්න කියලා. ඇයි රජයේ දරුණේ මහත්මයා මේ මන්ත්‍රීතුමා ඒ දේවල් කරලා පෙන්නලා යම් කිසි සාර්ථක කරන් මේ තරම් දුරදී යන්නේ නැතු මේ ප්‍රශ්නේ ඉදිරියට ගන්න බැරි වුණේ. හොඳයි බණ්ඩාර මහත්මයා. ඔබතුමා කියන ඒ ප්‍රශ්නේ ඉතරේ හොඳයි බොහොම ස්තුතියි බණ්ඩාර මහත්මයා ඔබේ ප්‍රශ්නේ පැහැදිලි බොහොම ස්තුතියි. හබින් මහත්තයා ඇහුවේ අර LLRC වාර්තාව අපිම ඉදිරිපත් කළ ජිනීවාවට අපි දැන් කියනවා 200 ගාන 100 ගාන අපිට කරන්න පුළුවන් කියලා. ඒ ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න කියලා තුමා කිව්වේ. මුලින්ම කියන්නට ඕන හමීද් මහත්තයා LLRC වාර්තාව හදන්නේ අපේ ස්වාධීන කොමිසමක වාර්තාවක් තමයි LLRC වාර්තාව. ඒකෙදී කාටවත් කියන්නට බෑ මේ අපි හදපු එකක් කියලා. අපි මොකද රජය හදපු එකක් කියලා කියන්නට බෑ. රජය කිසිම බලපෑමක් මේ LLRC වාර්තාව ඉදිරිපත් කරනකොට කරලා නැහැ. ඒක නිසා තමයි අපි මෙතනදී කියන්න ඕන පැහැදිලිව රජය වගන්ති 258ක් තියෙනවා. මේකේ 140ක් 50ක් දැන් කරලා තියෙනවා. අනිත් දේවල් කරන්න රජය අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ දේවල් කරද්දී විශේෂම රජය බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ දේවල් කරන්න. දැන් ඒකේ තියෙනවා සම්පූර්ණයෙන්ම හමුදාව ඉවත් කරන්න කියලා. දැන් මම බණ්ඩාර මහත්තයාට ඒකෙන්ම පිළිතුරු දෙන්නම්. බණ්ඩාර මහත්තයා තමුන්නාන්සේ කැමතිද අවුරුදු 30ක යුද්ධය අවසන් වෙලා ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මුහුණ දෙච්ච රටේ එකපාරටම අපේ හමුදාවල් පලාලි හමුදා කඳවුරු වහලා ගුවන් හමුදා කඳවුරු වහලා අපේ ප්‍රධාන තියෙන හමුදා කඳවුරු තමුන්නාන්සේ දන්නවා මොන අමාරුවකින්ද අපි ඒවා එතනට ගියේ. හැබැයි එකපාරට මේවා වහලා දාලා ඇවිල්ලා අපිට සේරම හමුදාව අපි අප්‍රේල් මාසේ පළවෙනි ඉඳලා අපි නිකන් කිව්වොත් අප්‍රේල් මාසේ පළවෙනි ඉඳලා සියලුම හමුදාව එනවා දකුණට ගෙන්න ගන්නවා. ඒගොල්ලෝ සන්තෝෂ වෙයි. ඇමරිකාව ප්‍රමුඛ ඒ බටහිර රටවල් සන්තෝෂ වෙයි. අපි ඇමරිකාව සම්බන්ධව මෙතනදී කියන්නට ඕන බුද්ධික මෙතුමාටත් උත්තර දෙන කොන්ක්‍රීට් ප්‍රතිපත්තියක නෑ. හැබැයි ඒ රටවල් වල තියෙන මේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැනයි අපිට තියෙන්නේ. දැන් ඇමරිකාව දැන් තමුන්නාන්සම කිව්වා ඇමරිකාව සහ යුරෝපේ රටවල් මේ ත්‍රස්තවාදී සංවිධානය තහනම් කරන තත්ත්වයේ හිටියයි කියලා ඇත්ත. එහෙම තැනක හිටියා. එතකොට ඉන්දියාවේ ස්ථාවරය තමුන්නාන්සේට මතකද මන් දන්නේ බුද්ධික මන්ත්‍රීතුමා ඒ වෙලාවේදී තමුන්නාන්සේට මතකයි ඉන්දියාව තමයි
විශේෂයෙන්ම එක කාලයකදී ඉන්දියාව තමයි කොටි පෝෂණය කළේ. කොටි සංවිධානයේ සම්පූර්ණ පෝෂණය කරපු තැන තමයි ඉන්දියාව හිටියේ. ඉන්දියාවේ විශේෂම අපිට මතකයි ඒ වෙලාවේ ඒ අපේ රටේ තිබිච්ච රජේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයේ වැරදි විදේශ ප්‍රතිපත්තියත් එක්කලා ඉන්දියාවත් එක්කලා අපි තරහ වෙලා ඉන්දියාව සම්පූර්ණයෙන්ම ඍජුව ත්‍රස්තවාදයේ පෝෂණය කරන ත්‍රස්තවාදයට උදව් කරන තත්ත්වයක හිටියා. ඒ වෙලාවේදී තමයි විශේෂයෙන්ම දැන් එතකොට ඇමරිකාව බලනවා මේ ඇමරිකාවට එතකොට ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රභාකරන්ගෙන් ගන්න පුළුවන් උදව්වක් නැහැ. මොකද ඒ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ ඉන්දියාවත් එක්කලා. එතකොට තමයි ඒකට විරුද්ධව තමයි ඇමරිකාව සහ ඒ රටවල් ත්‍රස්තවාදය තහනම් කරන්නේ. ඒ වගේම තමයි ඒ වෙනකොට ඇමරිකාවට ගිය මේ ඇමරිකාවට නැත්තම් යුරෝපයට ගිහිල්ලා හිටපු දෙමළ ප්‍රජාවට ඡන්දයිතිය තිබ්බේ නැහැ. එතකොට බලපෑමක් නැහැ. ඩාස්පෝරාවක් හිටියට මේ දෙමළ ජනතාව ගිහිල්ලා විදේශ සංක්‍රමණිකයින් නැත්තම් මේ අර අපි කියලා කියනවනම් මේ අර පොලිටිකල් අසයිලම් ඉල්ලලා ඒ රටවල් වලට ගිහිල්ලා හිටියට ඒ අයගේ ඡන්ද බලය නැතිව බලපෑමක් නැහැ. එතකොට ඒ වගේ තත්ත්වයක් තුළදී විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් ඒ තහනම් කරන තැනක හිටියා. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න වැඩ කටයුතු කරගෙන යනකොට තමයි මේ විශේෂම මේ තත්ත්වය මතුවෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ අපි මෙතනදී විරුද්ධ වෙන්නේ ඒ රටවල් වල දෙබිඩි පිළිවෙතටයි බුද්ධික පැහැදිලිවම කියන්නට ඕන. මේ එහෙම නැතුව මේ අපි මොකද අද වෙනකන් අදටත් අපේ ඇමරිකාවත් එක්කලා තාමත් අර ඒ තමුන්නාන්ස කියන විදිහට කොන්ක්‍රීට් ප්‍රතිපත්තියකනේ අපේ සමහර ආර්ථික වැඩසටහන් වලදී අපේ රට සහ ඇමරිකාව අතර තියෙන ඒ සංහිඳියාව නැති වෙලා යන සමහර රට අපේ අතර මේ ප්‍රශ්නේ සම්බන්ධව දිගින් දිගට අපි ඇමරිකාවත් එක්කලා අපි ඒ දරණ ස්ථාවරය කියලා අපේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න අපේ රටේ රටක් හැටියට අපේ රටේ තියෙන තත්ත්වය ආරක්ෂා කරගන්න කතා කරනවා විනා ඇමරිකාවත් එක්කලා අපි ගස්රණය කරනවා නෙමෙයි. හැබැයි ඇමරිකාවට අපි මේ තත්ත්වය තේරුම් කරනවා. ඒක තමයි අපේ රටේ මේ කණ්ඩායම් ගිහිල්ලා මේක කරන්නේ. තව විනාඩි 5යි. ඒක කියන්නට ඕන. මතුනේ බාධා කිරීම කීපයක් කළ යුතුමයි මේ වටේ මේ විනාඩි 5. මෙතුමා කිව්වා අර මිලිටරි පාලන වගේ වචන ඔය කතා ඇවිල්ලා තියෙන්නේ අපේම වැරදි වලින් කියලා. තුමා විග්‍රහ කරලාම කිව්වේ ඒ කාරණේ. ඒක පුතුමා පිළිගන්න. තුමාගේ බිම්බොම තව 100%ක් ඉවත් කළා නැහැ. මේ කාරණා කීපයක් බුද්ධික මම දන්නේ නැහැ බුද්ධික කොහොම කතා කරනවද කියලා මුන්නාංශ බලන්න පහුගිය අයවැය යුද්ධයට පස්සේ ඒ සියලුම අයවැය වලින් වැඩිම මුදලක් වියදම් කරපු තැනක් තමයි ඒ බිම්බෝම ඉවත් කිරීම. ඒකේ විශාල වශයෙන් මං හිතන්නේ අද වෙනකොට ඉතා විශාල ප්‍රමාණයක් බිම්බෝම ඉවත් කරලා තියෙනවා. දැන් පහුගිය කාලේම රජයට තිබිච්ච චෝදනාවක් තමයි නැවත පදිංචි කිරීම. තාමත් විශාල වශයෙන් කඳුරු වල ඉන්නවා කියනවා. නමුත් අද වෙනකොට නැවත පදිංචි කිරීම 100%ක් සාර්ථක වෙලා තියෙනවා රජය. අද තමුන්නාංශ බලන්න උතුරු නැගෙනහිර රජය කරලා තියෙන දේවල් මේ පටුවට කල්පනා කරන්නේ නැතුව අපි ගම්ම එකක් විදුලිය ගත්තාම බුද්ධික වාකරේ වගේ තැන් වලට විදුලිය 100%ක් යුද්ධයට ඉස්සලා තිබෙත් නැහැ. අද වෙනකොට විදුලිය සම්පූර්ණයෙන්ම දීලා 90%කට කිට්ටු වෙන්න විදුලිය දීලා තියෙනවා. ඉරණමඩුව වගේ ජලාශවලට දැවැන්ත ආයෝජනයක් කළා මුදලක් වියදම් කළා පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලන්න උතුරේ වැඩ කටයුතු කරලා තිනවා. ප්‍රධාන මාර්ග සියල්ලක්ම ප්‍රතිසංස්කරණය කළ දෙනවා. දැන් තමුන්නාන්ස දන්නවද හෙටාන් ඉඳලා අපි ආරම්භ කරනවා උතුරට යන අධිවේගී මාර්ගය. කොහෙන්ද යන්නේ? මෙතන ඉඳලා කොළඹ ඉඳලා යනවා මේ පාර කඩවත තමුන්නාන්ස දන්නවා කඩවත තියෙනවා අර මේ එතන මන්සන්දියක් මේ අධිවේගී මාර්ගවල එතනින් මේක මීරිගමට යනවා. මීරිගමින් විශේෂයෙන්ම මීගමුව කුරුණෑගල පාරේ දම්පෑලස්ස නගරය හරහා වාරිය පොලින් මේ උතුරට යන අධිවේගී මාර්ගය ඉදි වෙනවා. ඒ වගේම තමයි රජයේ බලයට පත් වුණාට පස්සේ අද වෙනකොට මන්නාරම අපේ පැත්තෙන් ගත්තාම පුත්තලම ඉඳලා මන්නාරම පාර හදලා යාපනයට යන්න තියෙන කෙටිම මාර්ගයේ හැටියට සංගුපිටිය පාලම හදලා ඒ සංවර්ධනය කරලා තිනවා. නැගෙනහිර පළාතේ අපි දැක්ක මුතුරු වගේ පාලම් හදලා තිනවා. කින්යා මුතුරු වගේ පාලම් දැවැන්ත මාර්ග සංවර්ධනය කෘෂි කර්මාන්තයට දැවැන්ත සහයෝගයක් අද පොහොර සානාධාරය දැවැන්ත විදියට ඒ ප්‍රදේශවල දීලා තිබෙන්නේ නැහැ. ඒ විදියට දෙනවා. සමෘද්ධි සානාධාරය දීලා තිබෙන්නේ නැහැ. ඒක දෙනවා. අද සියලුම පාසල් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තාම දැන් අද අපේ රටේ තියෙන ද්විතීයික පාසල්
පෝෂක පාසල් වැඩපිළිවෙල පවා උතුරට ගෙනිහිල්ලා තියෙනවා. මන්තුමනි ඉතින් ඒක නිසා ඔව් සමාජයට බාධා කරන ඕනේ කාරණා කීපයක් ඉතුරු වෙලා තියෙන නිසා මෙතුමා කිව්වා පළාත් සභාව ගැන මෙතුමා චෝදනා කර රජයේත් එමෙන්න දෙබුඩු ප්‍රතිපත්තියක් තියෙනවා. එතුමා කියන්නේ පළාත් සභාව ඕනේ කියලා ඒ කාලේ කිව්වා. ඊළඟට දැන් එපා කියලා කියන මොකද්ද මේ ප්‍රතිපත්ති කියන කාරණේ එතුමා ප්‍රශ්න කරා. නෑ බුද්ධික එතනදිත් මම කියන්නට ඕන රජය දැන් මම මේ වගේ දැවැන්ත සංවර්ධන වැඩ කටයුතු කරන ගමන්. හැබැයි දැන් අද බලන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ගත්තොත් නාමල් රාජපක්ෂ මැතිතුමා බෙසල් රාජපක්ෂ මැතිතුමා ඒ ප්‍රදේශ වෙන් කරගෙන කිලිනොච්චිය මුලතිව් සම්පූර්ණයෙන්ම නාමල් රාජපක්ෂ මැතිතුමාට හිතන්න නෑනේ. එතුමා එහි වැඩ කටයුතු කරනවා. නැගිටින පළාත උතුරු පළාත සංවර්ධනය කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ වැඩසටහන. එතකොට මෙතනදී කියන්නට ඕන බුද්ධික පළාත් පාලන ඡන්දය අපි පරාදයිනේ. අපි පැහැදිලිව දන්නවනේ. පැහැදිලිව දැක්කනේ පළාත් පාලන ඡන්දය පරාදයි. හැබැයි අපි සංවර්ධනය නැවැත්තුවද? එහෙම කරලා නැහැ. පළාත් සභා ඡන්දය ගැන කියන්නට ඕන කාරණාවක් තමයි අපේ ආණ්ඩුව තුල අපේ රජය තුල විවිධ මතදරන පක්ෂ තියෙනවා. අපි විවිධ පක්ෂ රාශියකින් සමන්විත රජයක්. විවිධ මත තියෙනවා. හැම ප්‍රශ්නයක් ඕන ප්‍රශ්න දැන් හලාල් ගැන බලන්න. හලාල් ගැන එක එක අයගේ විවිධ මත තිබ්බා. හැබැයි අවසානයේදී දැන් එහෙම නැත්තම් දැන් ඔය උතුරේ ප්‍රශ්න වේවා දෙමළ ජාතික ප්‍රශ්න වේවා අවසානයේදී අපි සියලු දෙනාම සාමූහිකව එක දැනකට එනවා. ඒක තමයි මේ රජයේ තියෙන විශේෂත්වය. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්නට ඕන පළාත් සභාව උතුරේ පළාත් සභාව අනිවාර්යයෙන්ම රජයක් හැටියට රජයේ වගකීම තමයි මේ පළාත් සභාව පවත්වනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දැන් ඒක දැන් දෙමළ ජාතික සන්ධානය කියනවා නම් ඒක නෙමෙයි විසඳුම කියලා. ඒක පිළිගන්න බැහැ කියලා. ඊට එහා යන බලය බෙදීමක් ඕනේ කියලා. ඒක තමයි අපි කියන්නේ එහෙනම් පළාත් සභාව කියලා වැඩක් නැහැ. එහෙනම් සාකච්ඡා කරන්න ඕන. එහෙනම් සාකච්ඡා කරන්න හොඳම තැන තමයි පාර්ලිමේන්තු කාරක සභාව. පාර්ලිමේන්තු කාරක සභාවට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සියලුම පක්ෂ නියෝජනය වෙනවා. සියලුම ජාතීන් නියෝජනය වෙනවා. සියලුම ආගමිකයන් නියෝජනය වෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ එහෙම නියෝජනය වෙන්නේ නැති අය ඉන්නවනම් පිට ඉන්නත් එක්ක රජය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් සභාව නෙමෙයි නම් විසඳුම වෙනත් විසඳුමකට යන්නත් සාකච්ඡාව තුලින් තමයි යන්න වෙන්නේ. ඒකට රජය ආරාධනා කරලා තියෙනවා. ඉතින් එහෙම බලද්දී මේ තව මොනවද බුද්ධික කරන්න කියන්නේ රජයක් හැටියට ගත්තාම රජයේ ප්‍රතිපත්තිය ඒ ජනතාවට සලකන ගමන් යුද්ධය අවසන් කරලා අද වෙනත් රටක් එහෙම කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ නෑ රජය අර කිව්වා වගේ රජයට දෙපිටි ප්‍රතිපත්තියක් නෑ. ඔය ඉදිරිපත් කරන රඩාර වලට තමයි දෙපිටි ප්‍රතිපත්තිය තියෙන්නේ. හොඳයි මන්තුමනි බොහොම ස්තුතියි. ජාත්‍යන්තර බලපෑම් සහ රටේ දේශපාලන ස්ථාවරය කියන කාරණේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. අපි අවසන් වටයත් එක්කයි සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ඔබට තවදුරටත් හැකි ඊටාම කෙටියෙන් එතුමන්ලාගෙන් එක ප්‍රශ්නයක් පමණක් අහන්න ඊළඟ වටේ තුරදිත් 0112 599 132 දුරකථනයෙන් අපි ඊටාම කෙටි විරාමයක් ලබාගෙන ඉක්මනට මුණ ගැහනලිත් ඔබ රැඳෙනවා.